මෙන්න මේ ෆොටෝ එකයි මෙන්න මේ ස්ටෝරි එකයි දැකලා ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා මේකප් කරන්නේ කොහොමද කියලා. මට හරිය සතුටුයි. මොකද ඒකට ලොකුම හේතුව තමයි මම එහෙම මේකප් කරන්න දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ ලොක් එක දැකලා ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා කොහොමද කරන්නේ කියලා. ඉතින් අද මම ආවේ ඒක කරන්න කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. මුලින්ම කියන්න ඕනේ මගේ මේකප් එකේ ෆවුන්ඩේෂන් කිසිම දෙයක් නැහැ. ඉතින් ෆවුන්ඩේෂන් පාවිච්චි කරන්නේ නැති නිසා ගොඩක් අය අහනවා ස්කින් එක කොහොමද ෆවුන්ඩේෂන් එකක් නැතුව මෙච්චර හොඳට ග්ලෝ වෙලා තියෙන්නේ කියලා. ඔයාලට මේ වීඩියෝ එකේ බලන්න පුළුවන් මම කිසිම ෆිල්ටර් එකක් ඉෆෙක්ට් එකක් දාලා නැහැ. මොකද දාලා නැහැ. පැලන් ලබත් තියෙනවා. මගේ හැම ගොඩාක් ඩ්‍රයි ගොඩක් වෙලාවට මෙන්න මේ නාය වටේ ඊට පස්සේ මෙන්න මෙතන ඒ වගේ ප්‍රමාණයක් අනිවාර්යෙන්ම සමහර දවස් වලට මෙහෙම නිකන් හැම යනවා වගේ වෙනවා. සමහර වෙලාවලට මෙන්න මේ හරි ඔයිලි වෙලා තියෙනවා නහයේ. ඒක එක වෙලාවට මගේ ස්කින් එක එක විදිහට තමයි පේන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට මගේ ස්කින් කෙයාර් රූටින් එක එක කාලවල වලදී වෙනස් කරනවා. ඒ කියන්නේ මම ඔයාලට අප්ඩේට්ස් දීලා තියෙනවා. මගේ ස්කින් එකට ගැලපෙන දේවල් ටික මම පර්චේස් කරේ කොහෙන්ද කියලාත් ඔයාලත් එක්ක ෂෙයා කරලා තියෙනවා. ඉතින් මම වගකීමෙන් කියනවා මම මේ ඔක්කොම ප්‍රොඩක්ට්ස් ටික නම් පාවිච්චි කරනවා. හැබැයි එක එක කාලෙට මගේ ස්කින් එක වෙනස් වෙන විදිහ අනුව තමයි. ඉතින් අපි මුලින්ම අපේ ස්කින් කෙයාර් රූටින් එකකින් වැඩි පටන් ගමු. මුලින්ම මම මේ ෆේස් වොෂ් එකකින් මගේ මුණ හේදුවා. මම මේ ෆේස් වොෂ් එක තමයි ඩේ ටු ඩේ යූස් කරන්නේ අවුරුදු එකමාරක් දෙකක් තිස්සේ. මේ මගේ තුන්වෙනි බෝතලේ. ඊට පස්සේ මේක. මම අයි සීරම් එක ගන්නකොට මෙන්න මේ හරියටත් පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේ සන්ස්ක්‍රීන් එක ඔඩිනරි. මම සන්ස්ක්‍රීන් කීපයක් පාවිච්චි කරනවා. මේ ඒ වලින් එකක්. අලට පෙරාද සන්ස්ක්‍රීන් එක පාවිච්චි කරායින් පස්සේ මූණේ තියෙන ග්ලෝ එක. ඊට පස්සේ මූණට පාවිච්චි කරන අන්තිම එක මම මේකේ මැද තියෙන මේ වගේ ගැලවිලා. මේ ඔඩිනරි එකේ ලිප් බාම් එක. මෙන්න මෙයා. හැබැයි ගොඩක් දෙනෙක් මම දැකලා තියෙනවා පාවිච්චි කරනවා මෙන්න මේක මූණට. පෞද්ගලික මම මගේ මූණට මෙන්න මේක පාවිච්චි කරන්නේ නැහැ. මම මේක පාවිච්චි කරන්නේ මගේ වැලමිටට දාන හිස් වලට ඊට පස්සේ මේ ඇඟිලි පුරක් වලට හරිම හොඳයි. ඉතින් මම ඒකත් පාවිච්චි කරනවා මේ විදිහට. ඒක සෑහෙන වෙනසක් තියෙනවා හොඳේ. ඔයාලා try කරලා බලන්න. ගොඩක් වෙලාවට නේල් සදන අයට නම් සෑහෙන වටිනවා. මොකද අර UV lamp එකට දැම්මයින් පස්සේ පොඩ්ඩක් ඇඟිලි පුරුක් කළු වෙනවා වගේ තේරෙනවා. හැබැයි මේක පාවිච්චි කරායින් පස්සේ ඒක අඩු වෙනවා. මේකප් එකට මම පාවිච්චි කරන්නේ ගණන් එපා මේක කැඩිලා තියෙන්නේ. මෙන්න මේ මේකප් පැලට් එකයි ලිප් ලයින් එක, ලිප්ස්ටික් එක, ලිප් ග්ලොස් එක. බ්‍රෂස් වලට පාවිච්චි කරන්නේ එන මේ ටික. සහ මම මිරර් එකක් තියාගන්නවා. ඒ මිරර් එකක් තියෙනවා. හයි. එහෙනම් අපි අපේ මේකප් එක පටන් ගමු. ඊට පස්සේ මෙන්න මේ අයි ෂැඩෝ පැලට් එකේ මේ කළු පාට. ගොඩක් අය අයිබ්‍රෝස් දුඹුරු පාටින් අඳිනවා. එනකොට මම නම් ආස කළු පාටින් අඳිනවා. විනාඩි 10ක් විතර යන වැඩක් හොඳයි. ඊට වඩා නම් යන්නේ නැහැ. හැබැයි මගේ අත හුරු හින්දා දන්නේ නැහැ. මට විනාඩි 10න් විතර මේක දාගන්න පුළුවන්. දැක්කත් යන්නේ නැහැ. අයිබ්‍රෝස් දෙක හදලා ඉවරයි. ස්මින් මේකෙන් පියගන්න. ඔයාලා දැකලා ඇති ඉස්සර මම මේකප් කරන්න ආස නැහැ. දැන් මම ආස. ඊට පස්සේ එදා මම දවස් දෙකෙන් පාවිච්චි කරලා තිබ්බේ මෙන්න මේ කලර් එක. මේක නිකන්
ඔහේ ගාගන්න මම විච්චූරන වැඩ නම් දන්නේ නැහැ. මෙන්න මෙහෙම තමයි මම ගහන්නේ. මේකත් මේ ෆොටෝ එක දැකලා මේ අහලා තිබුණා කොහොමද අයිලයිනර් ගන්න කියලා. අනේ මමයි දන්නේ ඒක ගානේ මම කොච්චර දුරක් විඳිනවද කියලා. හරි මම හරි ඒක. ඊට පස්සේ බ්‍රෂස් මෙන්න මේ බ්‍රෂ් එක පාවිච්චි කරලා මෙන්න මේ කලර්ස් තුන තියෙන්නේ. මේ මම අයිෂැඩෝ එකට පාවිච්චි කරේ ඒ දෙකයි. එකට එහා පැත්ත එකයි. මෙන්න මෙහෙම කරලා ගියා. මෙහෙම කරා. දැන් තියෙන්නේ අන්තිම ස්ටෙප් එක. මේ තමයි ලිප් ලයින් එක. මා සතු ඇති එකම ලිප් ලයින් එක. මේක තමයි කොකටත් කරේ. අපේ ගෙදර සද්ද බද්ද වැඩි ගණන් ගන්න එපා. ලිප් ලයින් එක ගෑවා. ලිප්ස්ටික් එක ගෑවා. මම මේ ලිප්ස්ටික් එකට හරිය ආසයි. අන්තිමට මෙන්න මෙයාගෙන් තමයි ලස්සන වෙන්නේ. ඉතින් ඕක තමයි මගේ මේකප් එක. අහපු ඔයාලට මගේ ස්කින් කෙයා ප්‍රොසෙස් එකට මම පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් ටික ගත්තේ කොහෙන්ද කියලා ඔයාලට පල්ලෙහින් මෙන්ෂන් කරලා දාන්න. අනිත් එක මම මේ අද මේකප් වලට පාවිච්චි කරලා තියෙන ප්‍රොඩක්ට්ස් ටික කොහෙන්ද ගත්තේ කියලා කිව්වොත් ඒවා එක එක තැන් වලින් අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා අහුවොත් මම මේ ප්‍රොඩක්ට්ස් කොහෙන්ද ගත්තේ කියලා අරගෙන තියෙන ඒවා ගැන මම ඔයාලට කියන්නම්. හැබැයි මේ වගේ මට ගිෆ්ට් වලට හම්බ වෙච්ච ඒවා නම් කොහෙන්ද ගත්තේ කියන්නේ මම දන්නේ නැහැ. ඒක නිසා මේ ගත්ත ඒවා ටික කියන්නම් කොහෙන්ද ගත්තේ කියලා. ඔයාලට එහෙම ප්‍රශ්න තියෙනවා නම් කියන්න අනිවාර්යෙන්. එහෙනම් අදට ඔච්චරයි. බයි.